කොහොමද හැමෝටම ඉතින් වරන් පරීක්ෂාවක් කරගන්න කැමතියෙන් ඉන්න අය. ඒ කියන්නේ Tamanට වරමක් තියෙනවා කියලා හිතාගෙන හීනෙන් එක දේවල් පේනවා. එහෙම නැත්නම් දැන් මේ වෙනකොට ආරූඪාවේශ වීම සිද්ධ වෙනවා. සමහරට කතා කරනවා ඥාතීන් ඇවිල්ලා වරමක් තියෙනවා කියලා කියනවා. දේවාල ගාන ගියපුවාම වරමක් තියෙනවා කියලා කියනවා. මෙන්න මේ අයට තමයි මේ වීඩියෝ එකේ අවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අපේ කාර්යාලයට පැමිණිලා කුරුණෑගල කුරුණෑගල පහු කරලා තව ටිකක් එන්න ඕනේ. එන්න ඉන්න අයට අපිට මැප් එක හරිය මේ විස්තර සියල්ලම ලබා දීමක් කරන අපි වෙන WhatsApp group එකක් තියෙනවා. description එකේ තියෙනවා. ඒ එතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකේදී කියන්නේ. ගොඩක් වෙලාවට ඔයාලා වරමක් තියනවා කියලා රැවටිලා දේවාල වලින් ඔය අය කතා කියලා දේවාල හතේ වන්දගෙන තාමත් ප්‍රශ්න විසඳලා නැතුව ඇති. ඉතින් අන්නේ විසඳ ගන්න බැරි වෙච්ච අයට තමන්ගේ වරව මොකක්ද කියලා බලලා එහෙම නැත්නම් මේ ඥාති බලවේගයේ හෝ මේ ආපු දේ මොකක්ද කියලා බලලා ඒකට නිසි ප්‍රතිකර්මයක් දෝෂයක් නම් ඉවත් කරගන්න ඒ සියලුම අවස්ථාවක් ලබා ගන්න අවස්ථාව තියෙනවා මෙතනට ආවොත් අගෝස්තු මාසයේ සහ අගෝස්තු මාසයෙන් ඉදිරියට සෑම මාසෙකම ගොඩක් වෙලාවට සෙනසුරාදා දවස් විතරයි මේකට අපි යොදාගන්නේ 5 දිනක් 10 දිනක් අතර ප්‍රමාණයක් උපරිම 5ක් වගේ තමයි අතරම පුළුවන් වෙන්නේ මොකද මේ ගෙවීම් කටයුතු කරලා උද ඒක කල්ලාතෝ කියන්න ඒකත් තීරුම් ගන්න කෙනෙකුට 5000ක් ගෙවලා දවස වෙන් කර ගන්න ඕනේ. ඒ 4-5 දිනකට විතරයි එතන අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ දෝෂේ ඒ වෙලෙම අයින් කරන්න පුළුවන් නම් ඒ වෙලෙම අයින් කරලා හරි ගස්සලා දෙනවා. තව දේවල් තියෙනවා නම් කළ යුතු දේවල් තියෙනවා නම් ඒවා මතක් කරලා විසඳ ගන්න අවස්ථාව ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් ඒ ගැන අපි WhatsApp group එකේදී වැඩි දේවල් සාකච්ඡා කරනවා. ඔයාලට description එක හරහා ගිහිල්ලා ඒ group එකට සම්බන්ධ වෙලා තොරතුරු තව දැනගන්න අවශ්‍ය නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැකි ඉක්මනින් තමන්ගේ අවස්ථාව වෙන් කරගන්න සීමිත කාලයක් විතරයි. මේක මේ මගේ එක්ක සම්බන්ධලා හිටව මෙච්චර කාලයක් YouTube නාලිකාවත් එක්ක සම්බන්ධලා හිටපු අයට අවස්ථාවක් විදිහට තමයි මේක ලබා දෙන්නේ. ඉතින් ගොඩක් අය එන්න අහලා තිබ්බා ඇවිල්ලා තමන්ගේ වරම් පරීක්ෂා කටයුතු කරගන්න බැයිද කියලා. දැනට නිමිති බලන්න, කේන්දර බලන්න වගේ අවස්ථා ලබා දීලා තිබ්බා. ඒවා ඔන්ලයින් කරා WhatsApp හරහා කරනවා දැනටත්. නමුත් ඇවිල්ලා පරීක්ෂා කළ යුතුයි කියලා ගොඩක් පිරිසක් කියලා තිබ්බා. ඒ කියන්නේ එහෙම ඉල්ලීමක් කරනවා අපිට ඇවිල්ලා මේක චෙක් කරගන්න බැයිද කියලා. ඉතින් අන්න ඒ අයට අවස්ථාවක් විදිහට තමයි 5000ක් ගෙවලා දවසේ අවස්ථාව වෙන් කරගන්න දීලා තියෙන්නේ. හේතුව අපි මේ වෙලාවේ තියෙන දෝෂයක් තියෙනවා නම් අපි ඒව අයින් කරලා දෙනවා. ගේන්න අවශ්‍ය බඩු මුට්ටු මොනවද කියලා සුළු දේවල් මල් තෙල් මල් හඳුන් කෝරු දෙකෙට්ටියක් අහු ටිකක් ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මහ ලොකු දේවල් නෙමෙයි. ඉතින් මේ දේවල් ටිකත් අරගෙන ඔයාලට එන්න පුළුවන් නම් දිනේ වෙන් කරගෙන ඔන්න අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ බඩු ලිස්ට් එක සහ ඒ තොරතුරු ටික අපි මේ WhatsApp group එකේදී දානවා. ඔයගොල්ලන්ට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔයාලා වරමක් තියෙනවා කියලා හිතාගෙන ලක්ෂ ගණන් මේනකටත් සල්ලි යට කරගෙන නැත්තම් මරම ගත්තා කියලා අරගෙන ටික දවසක් සෙනගෙනවා. ඊට පස්සේ කැඹුරුමක් නැහැ මේක කරගන්න විදිහක් නැහැ වගේ ප්‍රශ්න තියෙන අයට උනත් ඇවිල්ලා ඒ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ කැඹුරුම් මාලා නැති වරන් මාලා නැහැ කියලා හිතා ඉන්නේ ඒ අයට අවස්ථාව තියෙනවා. ඊළඟට ලෙඩ දුක් හැදිලා ඉන්නවා සමහරලාට මේ ඥාති බලවේග නිසා. අමනුෂ්‍ය තත්ත්වයන් නිසා ලෙඩ දුක් හැදිලා සුව වෙන්නේ නැතුව වෛද්‍ය වාර්තාවලට රෝගය මොකක්ද කියලා අහුවෙන්නේ නැති අවස්ථා ඕනේ තරම් තියෙනවා. ඒ අයටත් ඔන්න අවස්ථාව තියෙනවා මේ ඇවිල්ලා පරීක්ෂා කරගෙන යන්න. ඊළඟට සමහර අයට භූමිය වල තියෙන නිදන් වස්තු නිසා يعني මෙතන නිදන් නම් චෙක් කරන්න ඇත්තටම බෑ. එහෙම කරන්නේ නැහැ. නමුත් භූමියක තියෙන ප්‍රශ්නයක් නිසා ඔයගොල්ලෝ දන්නෙත් නැහැ සමහර ප්‍රශ්නේ භූමියේ තියෙන කියලා. නිසා ගොඩක් පවුල් මේ ඇතුලේ ප්‍රශ්න හදිහුණියම් කරා කියන ප්‍රශ්න ඒ වගේ ගොඩක් දේවල් ඇති වෙලා තියෙන්න පුළුවන්. සමහරට පවුල් කඩා හිරීම් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ මොකද වුනේ? ඒකට මොකක්ද කළ හැක්කේ කියන එක බලාගෙන යන්න පුළුවන්. ඉතින් අපි ඒ හැමෝගෙම එනකොට අපි කියනවා තමන්ගේ ඉඩමේ පස් ටිකක් අරන් එන්න කියන එක. ඒ තොරතුරු තියෙනවා අපි description එකේ අපි දාලා තියෙනවා. description එකේ කිව්වේ මේ අපේ WhatsApp description එකේ තියෙනවා. එතෙන්ට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට තොරතුරු ටික ගන්න පුළුවන් WhatsApp group එකට සම්බන්ධ වෙලා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි මේ සාරාංශයක් කියන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නත් එක්ක නානාවිද ප්‍රශ්නත් එක්ක හිර වෙලා ඉන්න ඔයගොල්ලන්ට ඕන අවස්ථාව තියෙනවා. සෙනසුරාදා පමණයි අපි මේ අවස්ථාව ලබා දෙන්නේ සෑම සතියකම. කලින් වෙන් කරගත්ත අයට විතරයි මෙතෙන්ට එන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තරම් තමන්ගේ අවස්ථාව ගන්න කැමති අය ගෙවීම් කරලා වෙන් කර ගන්න දවස. ඉතින් account details ඇතුළු සියලුම තොරතුරු ටික ඔයාලට WhatsApp group එකේදී ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ෆෝන් නම්බර් එක මේ thumbnail එකේ දාලා තිබ්බා වගේ නැත්නම් description එකේ අපි දාලා තියන්න. ඔයා ෆෝන් නම්බර් එකට කතා කරලා WhatsApp එකට කතා කරලා WhatsApp නම්බරේ දාලා තියන්න. ඒකට කතා කරලා දිනයක් වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්. ඉතින් වෙලාවක් කියලා කියන්නේ සෙනසුරාදා දවසේ තමයි වෙන් වෙන්නේ. පුළුවන් තරම් එදාදිම ඔයාලා තියෙන ප්‍රශ්නේ ඉවර කරන්න උත්සාහ කරනවා. හේතුව ලොකු ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න බෑ. සාමාන්‍ය සරල වරන් ගැනීම වගේ සරල ප්‍රශ්නයක් නම් ඒක අපිට ඒ වෙලෙම අරගෙන කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකින්ද
ඔයගොල්ලෝ ඒ මොනෑම් හෝ බලාපොරොත්තු අපිට මේක කරගෙන යනවා කියන චේතනාවෙන් ඔයගොල්ලන්ට එන්න දිනේවෙන් කරගෙන එන්න කියලා මතක් කරනවා. ඉතින් ওই පණිවිඩය තමයි කියන්න ඕනලා තිබ්බේ. මොන ප්‍රශ්නේ තිබ්බත් ඔයාලා එන්න ඕනද සුසුද කියලාත් ඕනනම් අපිට කතා කරලා දැනගන්න. මේ ඔයා පොඩ්ඩක් ප්‍රශ්නේ කියනවා නම් හොඳයි, කියන්න එපා ඒ උනාට. මොකද දැන් ඔයාලා ඇවිල්ලා බලනවා කියලා කියන්නේ ශාස්ත්‍ර හරි නිමිත්තක් හරි බලනවා කියලා කියන්නේ අපිට කියලා බලලා වැඩක් නැහැනේ. ඒ නිසා මේ අපි දැන් මෙතෙක් මතක් කරපු කාරණා දැන් මම මේ චුට්ටට කලින් කියපු මාතෘකාවලට අදාළව Tamanට ප්‍රශ්නයක් තියෙනවා නම් දිනේ වෙන් කරගෙන ඇවිල්ලා කතා බහ කරගෙන විසඳගෙන යන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි.